ඔකිකු ජීවත් වූයේ ප්‍රතාපවත් සමුරායි මන්දිරයක විශ්වාසවන්ත සේවිකාවක් ලෙසය. තමන්ගේ මෙම කැපවීම අවසානයේ මහා ඛේදවාචකයකින් කෙලවර වනු ඇතයි ඇය සිහිනයකින්වත් නොසිතන්නට ඇත. දිනක් වටිනා පිඟාන් කට්ටලයකින් එක් පිඟානක් අතුරුදහන් වූ අතර කිසිදු කරුණාවකින් තොරව එහි චෝදනාව එල්ල වූයේ ඔකිකු වෙතටය. ඇය නිවැරදි කරුවද ඇය නොකල වරදකට ඉතා කුරිරු ලෙස දඬුවම් විඳීමට ඇයට සිදුවියා. ඔකිකු පණ පිටින් ගැඹුරු ලිඳකට ඇද දමනු ලැබූ අතර ඇයගේ මරණීය විලාපය අඳුර සහ දිය රළ අතරීම සැඟවී ගියේය. නමුත් මරණයෙන් පවා ඔකිකුගේ හඬ යටපත් කළ නොහැකි විය. ඇයගේ දැඩි ශෝකය ඇයව නොසන්සුන් ප්‍රේතාත්මයක් බවට පත් කළේ. සෑම රාත්‍රියකම ඇගේ ආත්මය ලිඳෙන් මතුවී නැති වූ පිඟාන සොයමින් එකින් එක ගණන් කරන්නට වූ අතර ඇගේ ශෝකී හැඬුම් හඬ මුළු මන්දිරය පුරාම දෝංකාර දුන්නේය. නමුත් මරණයෙන් පවා ඔකිකුගේ හඬ යටපත් කළ නොහැකි විය. ඇයගේ දැඩි ශෝකය ඇයව නොසන්සුන් ප්‍රේතාත්මයක් බවට පත් කළේය.